ලොක අපි මේ අලුතෙන් දුන් අරගෙන මොකද්ද කරන්න යන්නේ? සූටිනුයි මාටිනුයි හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ හරි ලොකු මිනිස්සු කියලානේ. දැන් තමයි මගේ වාරේ එන්නේ. දැන් තමුල්ලා දෙන්න ඉක්මනට මේ ඇඳුම් ටික අරගන්න. ඉක්මන් කරන්න. ලැජ්ජ වෙන්න එපා. මම ඉන්නවා අපේ ඩිරෙක්ටර් ජීවන් ස්ටිල්බර්ගර්. දැන් ඔයාලා ඉස්සරහට ඇවිල්ලා කතාවක් කරයි. Hello everybody. මම තමයි ජීවන් ස්පීල්බර්ග්. මම තමයි මේ රටේ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච චිත්‍රපටිවල ඩිරෙක්ටර්. මම දැවැන්ත චිත්‍රපටි ගණනාවක් ඩිරෙක්ට් කරලා තියෙනවා. අනිත් එක මෙහෙ විතරක් නෙමෙයි හොලිවුඩ් වලටත් මම චිත්‍රපටි කරලා තියෙනවා. මම කොච්චර ලොකු තරුවක් වුණත් මම මගේ රටේ ජනතාව අමතක කරේ නෑ. ඒක නිසා තමයි මම ආපහු මගේ රටේ පදිංචියට එන්න හිතුවේ. දැන් මේ ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ මගේ අලුත් ෆිල්ම් එකේ ඔඩිෂන් එකට. එන ලෑස්ති වෙන්න. Okay everybody, all the best. Hello. Hi, how are you? චූටියෝ මමත් කෝමාරි කරලා හොලිවුඩ් ෆිල්ම් එක වීරයෙක් වෙනවමයි. හරි. ඔන්න එහෙනම් දැන් අපි ඔඩිෂන් එක පටන් ගන්නයි යන්නේ. ඔයාලා ලෑස්තිනේ? අපේ අම්මා මට වඩා හොඳ නළුවෙක් මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ. අපේ අම්මා මට ඉටිලි දෝසෙ සාම්බාරු නිතරම මතක් වෙනවා. ආදරේ අම්මේ ඔයා දෝසෙ හදලා තියාගෙන ඉන්න මං දැන් ගෙදර එනවා. අම්මා. මුලින්ම ආවේ මෙතන ඔඩිෂන් එකට. පස්සේ ආ තෝසෙ කන්න ඕන වෙලා පැනලා තිව්වා. Very good. Next. මගේ නම නගර ගාම සේවක. මදයි කොළහ සමාවෙන්න මට ඔය කැමරාවලටයි මිනිස්සුන්ට මූණ දෙන්න බෑ. මම තමයි මහාචාර්ය. මේ මගේ රටේ මා ඉපුතුණු රටේ හැදින වැටෙන රටේ. ජය වේවා මගේ රටේ. ඩාන්ස් කරන්න නෙමෙයි ඩයලොග් කියන්න ඕනේ. අයියෝ next. නගරේ හිටවතුනි මම මාටින්. මට ඕගොල්ලන්ව කොයි වෙලාවෙ මතක් වෙනවා. මගේ හොඳම යාළුවා ෂූටින්ග් මට මතක් වෙනවා. මහාචාර්යතුමා මට ඔයාගේ නිපැවුම් මතක් වෙනවා. මට මතක් වෙනවා ග්‍රාම සේවක මහත්තයාගේ අවුරුදු 20ක පළපුරුද්ද. ඉන්ස්පෙක්ටර් මහත්තයාගේ ඔළුවට වැටෙන පොල් මට හැමදේම හිමි වෙලා යයි. මට මේ වැඩු මව් පොළවේ භූමියේ තියෙන පස්වල සුවඳ දැනෙනවා. සුවඳ කිව්වමයි මට මේක එකපාරට මතක් වුණේ. තේ මුදලාල අයියාගේ සමෝසා සුවඳ මට මතක් වෙනවා. මගේ උපම්බිම මට ආපහු එන්න කියලා කතා කරනවා. මම එනවා. මගේ දේශය වෙනුවෙන් මම ආපහු එනවා. Select. Mr. Martin, මං ඔයාව මගේ ෆිල්ම් එකට සිලෙක්ට් කරගත්තා. ඔයා තමයි මගේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. Congratulations. නියමයි. මට හරි සන්තෝෂයි. Thank you. හලෝ මාටින් කතා කරනවා. Hello, Mr. Martin. මම ජීවන් සර්ගේ සෙක්‍රටරි කතා කරන්නේ. අද ඉඳලා ඔයාගේ නම මාටින් නෙවෙයි. මොකද ඔයා දැන් තරුවක් වෙන්න යන හින්දා ඔයාගේ පර්සනැලිටි එකට ගැලපෙන හොඳ නමක් තියෙන්න ඕනේ. මෙතන ඉඳලා ඔයා මං කියන දේවල් අකුරටම පිළිපදින්න ඕනේ. අපි ඔයාව තරුවක් කරලායි පස්ස බලන්නේ. ඔයා ලොකු තරුවක් වෙනවා. ෆිල්ම් එක රිලීස් වුණාට පස්සේ ඒක මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම හිට් එකක් වෙයි. Thank you. කවුද මේ වෙලාවේ? හලෝ සර්. අද ඉඳන් ඔයා මෙන්න මේ ඇඳුම තමයි අඳින්න ඕන. අපි තමයි ඔයාගේ පර්සනල් බොඩිගාඩ්ලා. ඉක්මනට එන්න. අපි ඔයා එනකම් බලන් ඉන්නවා.
දැන් තරුවක් වගේමයි නේද? සර් ඔයා දැන් කියන්න ඕන මම තමයි ස්ටාර් කියලා. sorry මට ඒක අමතක වුණා ඇත්තටම. මම ඇත්තටම දැන් තරුවක් වගේ පේනව නේද? මම දැන් තරුවක් තමයි. චූටියෝ පොඩ්ඩක් එන්න come here look at me. චූටියෝ මං ඇත්තටම තරුවක් වගේ ඔයාට පේනවද කියලා මට කියන්න. ඔව් ඉතින් තරුවක් වගේ නම් පේනවා. ඒ වුණාට සිංහල කතා කරන්න බැරි වෙලා අනික පාඩම. Sorry my friend. එහෙම තමයි ස්ටාර්ස්ලා කතා කරනකොට. Okay Studio I'm going to work. If you want to come, please come with me. අද මේ ඇඳගෙන ඉන්නේ. ඔයට කොයි හරි වාටියක් හරි පාටියක් හරි තියෙනවද? හෙලෝ සර්. ඔය බොක්සර් කියන මිනිස්සු එක්ක වැඩි කතාවට යන්න එපා. මොකද ඔයා ස්ටාර් කෙනෙක් නේ. ඔය සාමාන්‍ය මිනිස්සු එක්ක මොන කතාවද? Actually මම හිතන්නේ මං ඔයාට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. ඔයා නිකන් සාමාන්‍ය මිනිහෙක්. ඔහේ ස්ටාර් කෙනෙකුටයි ගැව්වේ. Okay guards. මගේ සපත්තු ක්ලීන් කරන්න. ග්‍රාමසේවක මගේ අඳුම චුට්ටක් පිහ දාන්න පොඩ්ඩක්. බඩයි කොලා මේ මාටියට මොන භූතයෙක් ඇහිලාද? මෙයාගේ ගතිගුණ හොදටම වෙනස් වෙලානේ. අයියෝ මට මගේ අතිශාර මිත්‍රයෝ මං කියන දේ අහන්නකො පොඩ්ඩක්. ඔය විදිහට යාළුවන්ට කතා කරන එක නම් එච්චර හොඳ නෑ. මට ඔය උගන්නනවද කතා කරන විදිය? You common man. Hey you, තෙමුදලාලි. මට ඉක්මන් කළා දානවා සමෝසා ප්ලේට් එකක් මම බොහොම බඩගින්නෙන් ඉන්නේ. හරිද? උණු ඒවා තියෙන්න ඕන නිමිච්චව කන්නේ නෑ මම. හරිද? මොකද බැරි මාත් ස්ටාර් මහත්තයෝ මොකද බැරි? හැබැයි ඊට කලින් මගේ මේ රන්තුණු තෙල් හැන්දේ පාරක් කාලා ඉන්න වෙනවා. මගෙන් කලින් කාපුවට කල්ලි දියා ඉන්නවා. hey! ඔහේ ස්ටාර් කෙනෙකුටයි ඔය ගහන්න දෙන්නේ. නාසනවා. Stop that. Stop that. මට නම් මේ කිසිම දෙයක් දිරවන්නේ නැහැ මහත්තයෝ. එයාට සරින් සරේ කෝලේනෝ සෙක්‍රටරි කියලා කෙනෙක්ගේ. ඊට පස්සේ නිකන් මොනවද කාපු එකා වගේ පිස්සු නටන්න ගන්නවා. මොනවම හරි කරන්න වෙයි මේකට මම හිතන්නේ. මාත්‍ය සුපිරි තරුවක් වෙන එකෙන් සඳ වෙලා ඉන්නේ. මන් දැන් ඒකේ වාසිය අරගෙන මේ නව නගර තියෙන බැංකුව දැන් කොල්ල කණ්ඩායි මං හදන්නේ. ඒයි නවදිනෝ. Hai Don, කරුණා කරලා නවතිනවා. නීතියේ නාමයෙන් නවතින්නයි කිව්වේ. කරුණා කරලා. Hey, Martin, කරුණා කරලා ඉක්මනට එන්න. ජෝන් බැංකුවක් බංකොල්ල කාගෙන පැනගෙන යනවා. ඉක්මනට ඇවිල්ලා යවල්ල ගන්න. ඔන්න එනවා. ජෝන් නවතිනවා. මාටින් ජෝන් බැංකුවක් මංකොල්ල කාලා පැනලා යනවා. ඔහේ මොකද්ද මෙතනටලා බලාගෙන ඉන්නේ. මං ඔහෙට ඉක්මනට අල්ලන්න කිව්වා නේද? ඉන්ස්පෙක්ටර් මම ස්ටාර් කෙනෙක් සාමාන්‍ය ෆයිට් සීන් වලට යන්නේ නෑ. ඒව කරන්නේ ඩුප්ලිකේට් එක්කනේ. අයියෝ මාටින් ඔයා ජෝනව නිදහස් කරා. ඒකේ ටැග් මම මේ දෙන්නයි ලෑස්ති වෙන්නේ. මාටියෝ ඇත්තටම ඔයා ඇයි මේ විදිහට ඇඳගෙන දඟලන්නේ කියන්නේ? sorry ජූඩියෝ. මට ජගත් කියලා කෙනෙක් කොච්චරක් කතා කරනවා. කතා කරලා කියනොත් ලෙවල් එකකට ඉන්න කියලා. මාටියෝ මට පේන්නේ කවුරු හරි ඔයාව ගොනාට අඬනවා. මේ යඩනෝකෝ. හලෝ සෙක්‍රටරි. අත වශයෙන්ම කියනවා නම් ඔයාගේ වැඩ ගැන මම බොහොම පැහැදිලිවයි මේ කතා කරන්නේ. ඒ ඉඳා මම ඔයාට ලක්ෂ 10ක් වටින ඩිසයිනර් සූට් එකක් මහන්න කියලා හිතුවා. හැබැයි ප්‍රශ්නයකට තියෙන්නේ මට ඔයාගේ මෙෂර්මන්ට්ස් මොකවත් දන්නේ නැති එකයි. ඔයාට පුළුවන්ද මට ඔයාගේ සයිසස් කොහොමද කියලා කියන්න? මොකද බැරි සර් මොකද බැරි? මගේ උස අඩි 3යි අගල් 13යි. ඇති ඕකේ හොඳටම මට විස්තර ටික ඇති. දැක්කද මාටියෝ ඩිරෙක්ටර්ගේ උස අඩි 3යි. එතකොට ජෝනාගේ උසත් අඩි 3යි ඈ. හරිද? එතකොට යාට සපෝට් එකට දෙන්නෙක් හිටියා. ඒ වෙන කවුරුත් නෙමෙයි පොඩි හොරයි ලොකු හොරයි. හොඳට මතක තියාගන්න හරිද? තුන් දෙනා එකතු වෙලා ඔයාව ගොනාට අඬලා තියෙන අනේ මණ්ඩා ඉතින් ඔයත් ගොනාවා. හැබැයි සූටියෝ මේ සැරේ නම් මං ජෝනට තරු වෙන පාඩමක් උගන්වනවා. යමු.
මුල්ලා දෙන්න මේ ස්මාර්ටින්ව තරුවක් කරන වැඩේ දිගටම කරගෙන යන්න ඕනේ. ඒ වැඩේ අවසාන වෙනකොට මේ නගරේ මිනිස්සුන්ට මාටින්ලා වෙපා වෙලා මෙහෙන් පන්නලා තියෙන්නත් ඕනේ. එහෙම වුණොත් තමයි හරි. Hi John, how are you man? Hi. මොකද කල්පනා කරන්නේ? මං ඔයාලට කියලා දෙන්නම් කොහොමද ස්ටාර් කෙනෙක් වැඩ කරන්නේ. Sorry, Inspector මහත්මයා. සර් පොඩ්ඩක් කොහොම ඉන්න. ජෝන් ඔහේ දැක්ක ස්ටාර් කෙනෙක්ද? නෑ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ පවර් එක.